සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. බුද්ධ ශාසනය බුදුහාමුදුරුවෝ බුද්ධ ශාසනයෙහි අපට වදාළේ මොකක්ද? උන්වහන්සේගේ ප්‍රධාන දේශනාව මොකක්ද? සබ්බ පාපස්ස අකරණ, සියලු පව් නොකරන්න. කුසලස්ස උපසම්පදා, කුසල් ඇති කරගන්න, වර්ධනය කරගන්න. සචිත්ත පරියෝදපන, සිත දමනය කරගන්න, සිත ශක්තිමත් කරගන්න. ඒතං බුද්ධාන ශාසනං, මේ තමයි බුදු සසුන. සමාජයක් ගෞරවාන්විත විදිහට පවතින්නේ මෙන්න මේ මූල ධර්මයේ මත. පව් නොකරන එක, යහපත් වැඩ කරන එක, තමන්ගේ සිත ශක්තිමත් කරගන්න එක. බලන්න, අකුසල් කියන්නේ මොනවද? පව් කියන්නේ මොනවද? පව් කියලා කියන්නේ අයහපත් දේ. තමන්ට හානියක් වන, වෙනත් අයට හානියක් වන, සමත්තටම හානියක් වන දේ තමයි අකුසල් කියලා කියන්නේ. නරක දේවල් කියලා කියන්නේ. පව් කියලා කියන්නේ. ඒක බෞද්ධයන් පමණක් නෙවෙයි. සියලු මිනිසුන් උදෙසාමයි මේ දේශනාව. මේක සමත්ත ශාසනය. මේ සමත්ත ලෝකයේ පැවැත්ම. මේක තමයි ලෝකයක් ජීවත් කරවන මූල ධර්ම. එකිනෙකා තුල අකුසල් වැඩ වෙනවනම්, පාපිෂ්ඨ වැඩ වෙනවනම්, එතන පුජ්‍යල පැවැත්මකුත් නැහැ, සමාජ පැවැත්මකුත් නැහැ. හැම සමාජයකම තියෙනවා පින්වතුනි, දරුවෙනි, සංස්කෘතියක් තියෙනවා, සදාචාරයක් තියෙනවා. සංස්කෘතිය, සදාචාරය කියලා කියන්නේ දහම උගන්වන්නේ හැටියට මේ සමහර අය හිතන්නේ විදිහට මේ දන් දෙන එකද, සිල් රකින්න එකද විතර නෙවෙයි. ඒක සදාචාරාත්මක කියන වචනේ එක කොටසක් පමණයි. හැම සමාජයකම තියෙන සදාචාරාත්මක බවක්. ඒ සදාචාර බව රැකීම තමයි හැම සමාජ සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතිය රැකීම තමයි පවෙන් දුර වෙනවයි කියලා කියන්නේ, කුසල් වර්ධනය කරගන්නවයි කියලා කියන්නේ. න අත්ව්‍යාපාදාය සංවත්තේය, න පරව්‍යාපාද සංවත්තේය, න උභයව්‍යාපාදාය සංවත්තේය. අම්බලට්ටිකා රාහුල සූත්‍ර දේශනා බුදුහාමුදුරුවෝ හැම වෙලාවෙම තමන්ට හානියක් නොවෙන්න, වෙනත් අයට හානියක් නොවෙන්න, සතා සිව්පාවා ගහකොළ මහ පොළොව රාජ්‍යයට, නීතියට, සංස්කෘතිය, ආගම දහමට හානියක් නොවෙන්න කෙනෙක් ජීවත් වන්නේ නම් ඒක තමයි සදාචාර පැවැත්ම. ඒක තමයි කුසලේ. කුසලයේ කොටස්. ඒ නිසා කුසල් කියන වචනයට මහා ගැඹුරු අර්ථ තියෙනවා. පාපය කියපම් ගැඹුරු අර්ථ තියෙනවා. බුදුහාන් දේශනා කළේ මේ මානව සමාජය තුලත්, සත්ත්ව සමාජය තුලත්, සමස්ත විශ්වය පුරාවටම එහි චිර පැවැත්ම, එහි සංවර්ධනය ආධ්‍යාත්මික වේවා, භෞතික වේවා, ලෝකෝත්තර වේවා, මේ සියලු සංවර්ධනය පවතින්නේ, දෙවනුව පවතින්නේ පවෙන් දුර වීම හා කුසලයේ වර්ධනය කර ගැනීමත්, තම තමන්ගේ සිත් ශක්තිමත් කරගෙන සදාචාරාත්මක යෙදවීම තමයි වැදගත් වන්නේ, බලපවත්වන්නේ. එනිසා පින්වතුනි, අපේ සමාජයේ බොහෝ දේ පේනවා. ඒ දකින හැම දෙයක්ම අපේ විදිහට ගන්නෙ නෑ. බුදුහාමුදුරුවෝ අම්බට සූත්‍ර දේශනා කරමු. ඔබ යන්න බලන්න පාරේ යනකොට බලන්න, කහ පාට ලොකු ඉදුණු බව දැනෙන පෙනෙන අඹ තියෙනවා. හැබැයි
අරගෙන කපලා බලපුවාම ඒ අඹ ඉදිලා නැහැ. සමහර අඹ තියෙන කොළ පාටයි. අමු වගේ පේනවා. කපලා බලපුවාම හොඳට ඉදිලා. සමහර අඹ ගෙඩි තියෙනවා කුඩා ගැට වගේ පේනවා. කපලා බලපුවාම හොඳට පැහිලා. ඒ නිසා පින්වතුනි දරුවැනි ඇසට පෙනෙන දෙයක් දකින්න, කනට ඇසෙන දේවල් අහන්න, හිතට දැනෙන දේවල් හිතන්න, ඔබ ශක්තිමත් වන්න. ඔබේ ගමන හරිම සුබයි. ඔබේ මෙලව සංවර්ධනය දියුණුව හරිම ස්ථිරයි. ඒ නිසා අපි හැමදෙනාගේම ලෝකෝත්තර සුවයත් මේ දහම තුලම තිබෙන බව ඉතාමත්ම සතුටින් ප්‍රකාශ කරනවා. ඔබ සියලු දෙනාටම තුරුණුවන්ගේම සරණින් යහපතක්ම වේවා ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.